නවරියන් ලොක්කා කිව්වේ ගියාට පස්සේ විනාඩි 5න් 5ට කෝල් කරන්න කියලා. උස්සන්නෙම නෑනේ. ඒ කියන්නේ මොකක් හරි ගුල් පිට් එකක්. අප්පච්චි අපි යන් මම පිංගිට කැමති නෑ. පිංගිට කැමති නෑ? තමුසේ හිතුවල් පිංගි කියන තමුසේ වගේ හොර දොස්තරෙක් කියලා. You know what's the meaning of a doctor? ඩොක්ටර් කෙනෙකුට ස්ටේටස් තියෙනවා. අප්පච්චි අම්මේ අපි මෙහෙ යන්. මේ දොස්තර මහත්තයා කරුණා කරලා මේ මොකක්ද කියලා මට තේරුම් කරලා දෙන්න. තමුන් දන්නවත් තමුන්ගේ පුතා කවුද කියලා? තමුන්ගේ පුතා සල්ලි වලට මිනිස්සු පැහැර ගන්නවා. මිනිසුන්ගෙන් කප්පම් ගන්නවා. කොටින්ම කියනවා නම් තමුන්ගේ පුතා තමයි කොළඹ ඉන්න නම්බර 1 චන්දියා. නවරියන්. ඇති. ඇත්ත කියන සුදු පුතේ අර මනුස්සය කියන්නේ ඇත්තද? බොරු නේද කියන්නේ? මගේ පුතා දොස්තර කෙනෙක් නේද? චරිතා අපි යන් සුදු පුතේ යන් චරිතා යන් දොස්තර මහත්තයා මට සමාවෙන්න ඕනි දොස්තර මහත්තයා. අපි අපේ පුතා ගැන ලොකු කං කතා කෙරුවා. අනික මට වුණේ ලොකු වැරදීමක්. දොස්තර මහත්තයෝ අර අතර වැඩි ඇඳේ ලෙඩා අන්‍ය කොරස්සෙන් නගයි. මේක ඉමර්ජන්සි කේස් එකක්. ඉක්මනින් යන්. දොස්තර මහත්තයෝ ලෙඩා ටක් ගාලා එන්න කිව්වා. අවුට්. අපි යමු ඩොක්ටර්. මෙච්චර කාලයක් අපි ආරක්ෂා කරගෙන හිටපු පවුලේ නම්බුව කෑවා. මං තව එක මොහොතක්වත් මේක ඉදිරියේ ඉන්නේ නැහැ. යන් චරිතා. ඇයි පුතේ අපිට මෙහෙම බොරු කිව්වේ? අනේ අම්මේ මම බය වුණා අම්මේ. අවුරුදු ගානකට පස්සේ අප්පච්චිට ටෙලිෆෝන් එකෙන් කතා කරපු වෙලාවේ ඇහුවේ කොළඹ ඉඳන් මම මොනවද කරන්න කියලා. මගේ ඇත්ත තත්ත්වය අප්පච්චිට ගැන මම බය වුණා අම්මේ. එකපාර මට කියුණා මම දොස්තර කෙනෙක් කියලා. අනේ අම්මේ අප්පච්චිව නතර කරගන්න අම්මේ. එයා නතර වෙන එකක් නෑ පුතේ. චරිතා මම තනියෙන් ගමේ යන්නද ඔයා එනවද? අම්මේ චරිතා ඔයා එනවද? මම යන්නද? අපි යමු අප්පච්චි. සර්කිට් මම ඔය පින්කට කෝල් කරලා කිව්වා මට ඒකිව කසාද බඳින්න බෑ මම චණ්ඩියෙක් කියලා. මම කිව්වා ඒකට ඒකකින් තාත්තට කියන්න එපයි කියලා. ඔය පිංගිද කටකපමු. උඹට පිස්සුද? යකෝ පිංගි කියන්නේ මම පොඩි කානින්ද දන්න කෙල්ලෙක්. දොස්තරලට විතරයි මේ රටේ නම්බුවක් කියලා එකක් තියෙන්නේ. උඹලා අපිට නම්බුවක් කියලා බම්බුවක් නෑ බං. 7 5කට ගණන් ගන්න නැහැ සමාජේ.
හරි හරි ජහන් ගලවනවා. එවුනාට බරක් අඩෝ! කවුදියකෝ උඹලගේ බෝඩ් එක අත තියන්න. ඔය මගේ තාත්තගේ නම තියෙන බෝඩ් එක අත තියන්න එපා. උඹලා අත තියන්න එපා ඔකට. පළයව්. මගේ තාත්තා ඇඬුවේ ඔය බෝඩ් එක ඉස්සරහ හිටගෙන. මං තමයි සෙකන්ඩ් මගේ තාත්තා වැඬුවේ. ගණන් ගන්න එපා. අපි ඔක්කොම නිකන් ඔට්ටුවට වගේ අඬලා තියෙනවනේ. මගේ තාත්තා ඇඬුවේ මං දොස්තරෙක් උනේ නැති හින්දා. සර්කිට් මට ඇත්ත දොස්තරෙක් වෙන්න ඕන. හොදට හොයලා බලපන්. සල්ලි වියදම් කරලා හරි ලංකාවේ දොස්තර උපාධියක් ගන්න තැන. එකත් නෑනේ. ඉතින් අහලා බලමු. ඒයි කිරිකෝකා. අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද ප්‍රශ්නේ? මේකට ඇඩ්මිට් වෙන්න මොනවද කරන්න ඕනේ? අන්න අර කවුන්ටර් එකට ගිහලා රෙජිස්ටර් වෙනවා. කවුද ලෙඩා? ලෙඩෙක් නෑ. ලෙඩෙක් නෑ. එතකොට කාටද ඇඩ්මිට් වෙන්න ඕනේ? නවරියන් අයියට. මෙයාට මොනවද වෙලා තියෙන්නේ? මුකුත් වෙලා නෑ. ඉතින් එහෙනම් ඇයි ඇඩ්මිට් වෙන්නේ? දොස්තර කෙනෙක් වෙන්න. මූට මැරුන් නොකා කියපන් අයියට දොස්තර කෙනෙක් වෙන්න ඇඩ්මිට් වෙන්න ඕනේ කොහමද කියලා. අයියා පුළුවන් තරම් ඉවසලා ඉන්නේ ඈ. කෙලිම ගිහිල්ලා ඩීන් හම්බෙන්න. කවුද ඩීන් කියන්නේ? මේකේ පීඨාධිපති, මේකේ ලොක්කා, මේකේ බොස්.